අද මං ඔයාට අරන් ආවා මිරිස් හදාගන්න පුළුවන් රස ක්‍රමයක්. බත් එක්ක කන්න සති ගාණක් වුණත් තියාගන්න පුළුවන් මේ විදිහට හදාගත්තම. විශේෂම දේ තමයි බත් එක්ක කන්න කට්ලට් එහෙම හදා ඉන්න ඕනේ. හරිමම ලාභ ක්‍රමයක්. සාමාන්‍ය මිරිස් බදිනවට වඩා මේ විදිහට හදාගත්තම ගොඩක් රසට කන්න පුළුවන්. එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. මං අරගත්ත මිරිස් කරල් 40ක් විතර. මේ ටික ඉස්සෙල්ලම හොඳට සෝද ගන්න. වෙන භාජනයක් අරගත්තා. ඒකට පාන් පිටි මේස හැඳි 4ක් දාගත්තා. කහකඩු තේ හැඳි 8න් එකක්. ලුණු තේ හැඳි භාගයක්. කලවම් කරගත්තට පස්සේ ඇල් වතුර ටික ටික දාලා අනා ගන්න. උකු මිශ්‍රණයක් හදාගන්න ඕනේ. මිරිස් කරල දැවටෙන ගානට මෙන්න මේ වගේ උකුවට හදාගන්න. ඊට පස්සේ පුළුවන් මිරිස් කරල මේ මිශ්‍රණය ඔබා ගන්න. ඔන්න දැන් පාන් කුඩු වල හරි බිස්කට් කුඩු වල හරි තවරන්න. සේරම ටික මේ විදියට හදාගන්න. තෙල් ටිකක් දාලා රත් වෙන්න තියන්න. තාච්චියක බදිනට වඩා මේ වගේ භාජනයක බද ගන්න එක ලේසි. එකපාර ගොඩක් බද ගන්න පුළුවන්. තෙල් ටික රත් වුණාට පස්සේ මිරිස් කරල් ටිකක් දාලා බද ගන්න. චුට්ටක් එහාට මෙහාට කරලා බැද ගන්න ඕනේ. ලා රන්වන් පාටක් වීගෙන එනකොට තෙල් එකෙන් අයින් කරන්න. හරිම ක්‍රිස්පී මේ විදියට බැදගත්තම සතියක් දෙකක් වුණත් තියාගන්න පුළුවන් මේ විදියට හදාගත්තම හොඳට නිවෙන්න ඇරලා බෝතලයකට දාලා තියන්න. ට්‍රිප් එකක් එහෙම යනකොට ගෙනියන්න මේ විදියට හදාගන්න. නිකම්ම මිරිස් බැදලා අරන් යන්න නැතුව. try කරලා බලන්න. ගිහින් එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු ලෑස්ති රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.